අයිබෝවන් අද අපි ගැඹුරින් කතා කරන්න යන්නේ බලගන්වන ලද හෑන් ග්ලයිඩර් ගැන. මේවට පවර්ඩ් හෑන් ග්ලයිඩර්ස් එහෙමත් නැත්නම් අර කෙටියෙන් PHG කියලාත් කියනවා. අපි මේ තොරතුරු අරන් තියන්නේ බලගන්වන ලද හෑන් ග්ලයිඩර් පියාසර විද්‍යාව කියන මූලාශ්‍රයෙන්. ඉතින් අද අපි අරමුණ තමයි මේ සාමාන්‍ය හෑන් ග්ලයිඩර් එක අත්දැකීම එන්ජින්මකින් තවත් ටිකක් වෙනස් කරන මේ යාන ගැන හරියටම දැනගන්න එක. ඒ කියන්නේ ඒව වැඩ කරන විදිහ, වාසි, අවාසි වගේ දේවල්. හිතන්නකෝ කන්දක් ඕන නැතුව නිකම්ම තනිත ලැබෙමින් අහසට යන්න පුළුවන් නෝ. ඒක තමයි මේකේ තියෙන ලොකුම ආකර්ෂණය. ඇත්තටම මේවට foot launched powered hang glider එහෙම නැත්නම් LFHG powered harness nanolite hang motor ඔය වගේ නම් ගොඩක් කියනවා. ඒත් මූලික අදහස ඇටයි අර සාමාන්‍ය hang glider වගේ වායු ධාරාවලට අමතරව එන්ජින්මකුත් තියෙනවා ගුවන්ගත වෙන්නයි පියාසර කරන්නයි. ඒ කියන්නේ පියාඹන නිදහස තවත් වැඩි වගේ. යම් විදිහට එහෙම කියන්න පුළුවන්. එතකොට අර සාමාන්‍ය එකකින් මේකේ මූලික ව්‍යුහය වෙනස් වෙන්නේ කොහොමද? අලුත් මොනවද තියෙන්නේ? ප්‍රධාන කොටස් දෙකයි. එකක් අර ත්‍රිකෝණාකාර පියාපත. ඒකන මෙතෙන් සාමාන්‍ය කී වගේමයි. හරි. පාලනය කරන්නේත් ශාරීරික බර එහා මෙහා කරලා අර weight shifting කියන එකේ. අනිත් කොටස තමයි අරුත් ඒ කියන්නේ බල ඒකකය. පොඩි එන්ජින් එකක් සහ ප්‍රොපෙලර් එකක්. ගොඩක් වෙලාවද ප්‍රොපෙලර් එක තියෙන්නේ පිටිපස්සෙන්. පුෂ් කන්ෆිගරේෂන් කියලා කියන්නේ ඒකෙන් ඉස්සරහට තල්ලු කරනවා. ඒකේ නියමයට පහසුවකුත් ඇති නේද? ඉස්සරහ පියන එක පැහැදිලි. අනික ප්‍රොපෙලරෙන් ආරක්ෂා වෙන්නත් ලේසි. එතකොට පාලනයේත ශරීර බර විතරක් නෙවෙයි අර එන්ජින් වේ බලයත් පාවිච්චි කරනවා එහෙමද? අතින් පාලනය කරන ට්‍රොටල් එකක් තියෙනවා. ඒකෙන් එන්ජින් මේ බලය ඒ කියන්නේ තෙරපුම අඩු වැඩි කරන්න පුළුවන්. හරි. එකකින් බර පාලනයයි එන්ජින් මේ බලයයි දෙකම යොදාගෙන තමයි උසයි වේගයයි පාලනය කරන්නේ. කොන නෑ කිව්වනේ. ඒක තමයි ලොකුම වෙනසක් වගේ මට පේන්නේ. හරියටම හරි. ඕනම සමතලා බිමකින් යන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අර කකුල් වලින් දුවලා යන එක. foot launch. foot launched powered hang glider. නියමුවා එන්ජිනමයි පියාපතයි අරගෙන ටිකක් දුවනවා වේගය ආවම උඩ යනවා. අනිත් ක්‍රමය තමයි රෝද තියෙන පොඩි රාමුවක්. ඒ කියන්නේ ට්‍රයික් එකක්. එතකොට ට්‍රයික් එකේද දුවන්න ඕනේ නෑ. නෑ. ඒකේ නියමුවාට සීට් එකක් තියෙනවා. රෝද වලින් දුවලා උඩ යනවා. බාන්නෙත් රෝද වලටමයි. ඒවට මයික්‍රෝලයිට්ස්, අල්ට්‍රාලයිට්ස් කියලාත් කියනෝ නේද? සමහර වෙලාවට ඒ නම් පාවිච්චි වෙනවා. සමහර ට්‍රයික් වල තව කෙනෙක් අරන් යන්නත් ඉඩ තියෙනවා. හරි. ශාරීරික වෙහස අඩුයි ඒකෙදි. හැබැයි අර ෆුට් ලොන්ච් එකේ තියෙන අමුතු අත්දැකීම ටිකක් වෙනස්. ගුවන්ගත වුණාට පස්සේ කොහොමද අත්දැකීම? දිගටම එන්ජින දාගෙනද යන්නේ? අවශ්‍යම නෑ. ඒක තමයි මේකේ තියෙන නම්‍යශීලී බව. එන්ජින දාලා ඕන උසකට යන්න පුළුවන්. ඊපස්සේ කැමතිනම් එන්ජින සම්පූර්ණයෙන්ම නිවලා ගාලා අර සාමාන්‍ය හැන් ග්ලයිඩරයක් වගේ නිශ්ශබ්දව පාවෙන්න පුරුවන්. ටර්මල්ස් හොයාගෙන. අර සයිලන්ට් ෆ්ලයිට් කියන එක ගන්න පුළුවන්. හරියටම හරි. ඒ අත්දැකීම සම්පූර්ණයෙන්ම විඳින්න පුළුවන්. උස අඩු වුණොත් ආයේ එන්ජින දාගන්න පුළුවන් උඩට යන්න. ඒක නම් නියමයි. හැබැයි ඉතින් මේ පහසු එක අවාසි තියෙන්න බෑ නේද? අනිවාර්යයෙන්ම තියෙනවා. ප්‍රධානම දේ තමයි බර. එන්ජින, ඉන්ධන ටැංකිය, ප්‍රොපෙලරය මේ ඔක්කොම නිසා අර සාමාන්‍යයකට වඩා බර වැඩි. ඒ කියන්නේ පාලනය ටිකක් අමාරුද? පොළවේදී හසුරවන්නයි ගුවන්ගත වෙද්දී පාලනය කරන්නයි ටිකක් අමාරුයි. ඒ කියන්නේ වැඩි පුහුණුවක් ඕන. අනිත් එක එන්ජිනක් නිසා නඩත්තුව තියෙනවා, ඉන්ධන වේදම් තියෙනවා. මිලත් වැඩි ඇති නේද? සාමාන්‍යයකට වඩා මිල අධිකයි. අර නිහඬ ගුවන් ගමනට එන්ජිනේ සද්දෙත් බාධාවක් වෙන්නේ නැති. ඇත්තමනේ. එන්ජින වැඩ කරනකොට අර නිශ්ශබ්දතාවය නැහැ. එන්ජින් නිව්වත් අර අමතර බර නිසා සමහර වෙලාවට සාමාන්‍ය හැන් ග්ලයිඩරයක් තරම් සැහැල්ලුවෙන් සුළඟට ප්‍රතිචාර දක්වන්නේ නැති වෙන්න පුළුවන්. තා වැදගත් දෙයක් ඇති නේද? නීති රීති වගේ. හරියටම හරි. ඒක ගොඩක් වැදගත්. එන්ජින් එකක් තියෙන නිසා මේවා සමහර වෙලාවට සැහැල්ලු ගුවන් යාන ගණයට වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ලයිසන් එහෙම මොන වෙනවද? ලංකාවේ කොහොමද දන්නේ? ලෝකෙ ගොඩක් රටවල නම් එහෙමයි. විශේෂ බලපත්‍ර, ලියාපදිංචිය, නඩත්තුව ගැන දැඩි නීති තියෙන්න පුළුවන්. මේ මූලාශ්‍රයේ ලංකාව ගැන නම් විශේෂයෙන් කියලා නැහැ. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ මේ දේවල් පාලනය කරන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය CASL එක. එතකොට කවුරු හරි ලංකාවේ මේක කරන්න හිතුවොත් අනිවාර්යෙන්ම CASL එකෙන් අහලා බලන්න ඕන. බලපත්‍ර ඕනද, ලියාපදිංචි කරන්නේ කොහොමද, ආරක්ෂක නීති මොනවද, පුහුණු පාසල් තියනවද කියලා හරියටම දැනගන්න ඕන. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තත් මේ බලගන්වන ලද හැන් ග්ලයිඩර් කියන්නේ අර නිදහසේ පියම්බන්න ආස ඒත් කඳු හොයන්නේ නැතුව ටෝයින් වලට බලන් ඉන්නේ නැතුව ලේසියෙන් යන්න කැමති අයට හුදු විකල්පයක් වගේ. ඇත්තමටම
ඒ පහසුව තියෙනවා. හැබැයි එකම මතක තියාගන්න ඕන හැං ග්ලයිඩින් කියන්නේ එන්ජිම තිබුණත් නැතත් අවදානමක් තියෙන දෙයක්. ඔව් ඒක නම් ඇත්ත. ඒ නිසා හරිම ප්‍රමිතියට පුහුණුව ලබන එකයි ආරක්ෂක විධිවිධාන අකුරටම පිළිපැදෙන එකයි අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මෙහෙම දෙයක් ගැන හිතන්න පුළුවන් නේද? මේ එන්ජිම නිසා ලැබෙන පහසුව අර ස්වභාවික වායු ධාරා එක්ක විතරක් සම්පූර්ණයෙන්ම නිහඬව පාවෙන අත්දැකීමෙන් මොනවාරි දෙයක් අඩු කරනවද? ඒ කියන්නේ අර පිරිසිදු අත්දැකීමයි මේ පහසුවයි අතරේ. ඔව්. ඒ දෙක අතර සමතුලිතතාවය කොහොමද කියන එක ඒක සමහර විට මේ තාක්ෂණයේ අනාගතයටත් අභියෝගයක් වෙන්න පුළුවන්.